බුද්ධාභිවන්දන සකල සත සසරින් හැමදිනාම සාදුකාරයක් දෙන්න. මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයට අපි සියලු දෙවියන්ට ආරාධනා කරමු. එදා අපේ බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයාවෙන් ආසනයක් පනවද්දී දෙව් බඹුන් අහසේ ඉදම් සාධකාරදිදී මදාරාමල්ලිස්සා. නිදුකානන් වහන්සේ පිරිනිවන් පාන සූදානන් වෙනවා. සුගතයන් වහන්සේ පිරිනිවන් පාන සූදානන් වෙනවා කියලා දස දහසක් ලෝක දහතුවල දෙව් බඹුන් මේ භූමී අහස්කුස පිරි ඉතිරි යන්නටේදු. පිංගතුනි අපි මේ වාඩි වෙලා බණහන තැන මේ ඉදිරියේ පහලින් තියෙන ස්ථානය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාළ නියම ස්ථාන. මේ තියෙන පිරිනිවන් මංචක විහාරය. පිරිනිවන් පාපු ස්ථානය තමයි අපි මේ ඒ දෙස බලාගෙනයි ඔබ කවුරුත් බණහන සූදානන් වෙන්. හොඳයි දෙවියන්ට අපි ආරාධනා කරමු. සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා කියලා කියන්නේ බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. කල්ප 10000 ගණනකිනොත් බුද්ධ කියන වචනේ අහන්නත් මේ ලෝකෙ දුර්ලභයි. සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් වගේ දීර්ඝ කාලයකට මේ ලෝකෙ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් සූවිසි විවරණ ලැබුවා කියලා බහලා ඇති. මහා කල්ප අසංඛ්‍යයකොත් කල්ප ලක්ෂයක් තුල බුදුරජාණන් වහන්සේලා 24 නමක් පහළ වුණා. බුද්ධ කියන වචනේ කල්ප 10000 ගණනකින් අහන්නත් දුර්ලභයි. අපේ බෝසතාණන් වහන්සේ ඉස්සල්ලාම සිතුවිල්ලක් සම්බුද්ධත්වයේ ගැන හිතට ආපු දවස තමයි මාතු පෝසත ජාතකයේ සඳහන් වෙන සතර මහා සාගරින් තමන්ගේ අම්මා ඊතර කරවන්න එදා නැව මුහුදුබත් වෙච්ච වෙලාවේ තමන්ගේ මව කරමත තියාගෙන දින 7ක් පුරා මහා සාගරයේ පීනපු ඒ වීරියවන්ත බෝසතාණන් වහන්සේට බඹලව බ්‍රහ්ම දේවතාවෙක් සිතුවිල්ලක් මනසට ඇතුල් කරා. පුතේ නුඹ මහා වීරියවන්ත කෙනෙක්. මේ අම්මා කරමත තියාගෙන මහා සාගරයේ පීනනවා වගේ අසංකේය ගණන් සත්වයන් සංසාර දුකින් එතර කරවන්න ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස නුඹට වීරියම ඇතිවේවා කියන සිතුවිල්ල ඒ බ්‍රහ්ම දේවතාවා මේ සිදුවීම බඹලව ඉඳන් බලාගෙන අධිෂ්ඨානයක් කරා. දින 7ක් අම්මා කරමත තියාගෙන පීනල යන්තම් පණ බේරගෙන ගොඩ බිමකට ආපු වෙලාවේ මේ අම්මා පුතාගේ හිස තමන්ගේ ඔඩොක්කුවේ තියාගෙන හිස පිරිමදෙමින් හදවතින්ම ආශිර්වාදයක් කරා. පියතුමා මිය ගිය දවසේ ඉඳන් නුඹ මාව බොහෝම ආදරෙන් රැක බලාගත්තා. ලෙඩ වෙච්ච වෙලාවල් වල මගේ මල මුට්ටු පවාස් කරා. උණු පැන් ඇල් පැන් වලින් මට උපස්ථාන කරා. වෙළඳාම යන ගමනේ අම්මා තනි කරන්න බෑ කියලා නැවේ නායකයාගෙන් අවසර අරගෙන නැවේම තියාගෙන උපස්ථාන කර කර මේ ගමන ඉක්කරගෙන ආවා.
නැව මුහුදුබත් වෙච්ච වෙලාවේ මාව තනි කරන්න නැතුව දින 7ක් පුරා කරමත තියාගෙන පීනවා. පුතේ නුඹට ලෝතුරා සම්බුද්ධත්වයේම ලැබේවා කියලා හදවතින්ම ආශිර්වාදයක් කරා. ඒ තමයි පළවෙනියටම සම්බුද්ධත්වයේ ගැන සිතුවිල්ලක් මනසට ඇතිවෙච්ච දවස. එදා ඉඳන් අසංකේය 7කුත් කල්ප ලක්ෂයක් මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර සංසාරේ පින් කරගෙන ඒකට කියනවා මනෝ ප්‍රනිධානයේ පුරනවා කියලා. ඊළඟට නවා සංකේය කල්ප ලක්ෂයක් වචනින් බුදු බව ප්‍රාර්ථනා කර කර සංසාරේ පින් කරගෙන ඒකට කියනවා වාක් ප්‍රනිධානයේ පුරනවා කියලා. අසංකේය 16කුත් කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් පුරලා අෂ්ට ධර්ම සමවධානයෙන් තමයි දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට එදා විවරණ ගත්තේ. බුදු කෙනෙක්ගෙන් විවරණ ලබන්න නම් මනෝ ප්‍රනිධානයයි වාක් ප්‍රනිධානයයි සම්පූර්ණ කරලා තියෙන්නට ඕන. එදා විවරණ ගත්ත දවසේ සුමේද තාපසයා විමසනවා සම්බුද්ධත්වයේ පිණිසමා පුරුදු කළ යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවද? සුමේද ඔබ අද පටන් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා මේ දස පාරමිතා, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරන්න කි. සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ආව බුදුරජාණන් වහන්සේලා 24 නමකගෙන් විවරණ ලැබුවා. එදා පාරමී සම්පූර්ණ කළා දෙවියන්ගේ ආරාධනෙන් පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳගෙන මාස 10ක් මව් කුසේ වැඩිලා වෙසක් පුන් පොහෝ දවසේ ලුම්බිනි සල්වනේදී පින්වන්ත බෝසතාණන් වහන්සේ දෙව් බඹුන්ගේ සාදුකාර මැද මනුලෝ පහළ වුණා. නෙළුම් මල් 7ක් මත ගමන් කරලා සිංහනාදයක් කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිධානි පුනබ්බව. මම ලෝකේ අග්‍රතම කෙනා, මමයි ලෝකේ ජේෂ්ඨතම කෙනා, මමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා, මේ මගේ අන්තිම ඉපදීමයි, මෙයින් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි ලෝකෙට පහළ වුණේ. වසර 29ක් පුරා රාජ කුමාරයෙක් හැටියට රාජකීය සැප සම්පත් ලැබුණත් සුද්ධෝදන රජතුමාට ඕන වුණේ බුදු වෙන බුදු පුතෙක් දකින්න නෙමෙයි, සක්විති රජ වෙනවා දකින්නයි. ඒ නිසා මොන තරම් උපක්‍රම යෙදුවත් රම්මේ සුරම්මේ සුබ මාලිගා හදලා පංචකාම සැප සම්පත් තුළ මොන තරම් බන්ධනය කරලා තියාගන්න හැදුවත් උන්වහන්සේ සතර පෙර නිමිති දැකලා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේම සියලු සැප සම්පත් අතහැරලා අසංකේය ගණන් සත්වයන් සංසාර දුකින් එතර කරවනවා කියන ප්‍රාර්ථනාවෙන් මහා අභිනිෂ්ක්‍රමණය කරන්නට යෙදුණා. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරලා එදා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවණී නැගෙනහිර දිසාවට මුහුණලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවනි යාමේ චතුප්පාත ඥානෙ, රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමග මේ මහා බට්ට කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සත්සතිය ගත කරලා ඇසලපුන් පොහෝ දවසේ ඉසිපතන මිගදායේදී පස්වග භික්ෂූන් වහන්සේලාට දහම් දෙසලා දහම් ගඟ විවර කරා. එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේට විවේකයක් නැහැ. උන්වහන්සේ දවසේ පැය 2කටත් අඩු කාලයක් තමයි සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්ත අය යොදුන් ගණන් ඒ අය හොයාගෙන වඩින්
හවස් කාලෙත් මහා කරුණා සමාපත්තියට සමවදින. මේ විදියට උන්වහන්සේ දිනචරියාව ගත කරමින් ගම් නියම් ගම් පුරා වැඩම කරමින් අසංකේය ගණන් සත්‍යයන්ට සංසාර දුකින් එතර කරවන්න දහම් දෙසමින් උන්වහන්සේ අපි කවුරුත් වගේම දින සති මාස අවුරුදු ගෙවිලා බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේම දේශනා කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටන් දිරාපු කරත්තයක් වගේ. බොහොම අමාරුවෙන් දිරාගේ කරත්තයක් පාරේ අරගෙන යන්නේ යම්සේද ඒ වගේ තමයි දැන් මේ කය පරිහරණය කරන්න තියෙන්නේ. අවසාන වස් කාලේ ගත කරේ බේලුව ගමේ. විශාලා මහනුවරට ආසන්න ගමක මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා. ඒ වේදනාව එන්නම දරුණු වෙනවා. බුදුරජාණන් වහන්සේ බොහෝම අපහසුයෙන් ඒ බඩේ වේදනාව දරාගෙන ඉන්න ආනන්ද හාමුදුරුවෝ දැකලා හිතනවා අනේ තථාගතයන් වහන්සේ ගිලන් වෙලා. උන්වහන්සේ බොහොම රෝගීවයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වේදනාව වැඩි වෙනකොට කල්පනා කරා අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවේ කොයි විදිහටද? සංඝයාට දැනුම් නොදී නම් පිරිනිවන් පානික සුදුසු නෑ. මේ විදිහට හිතලා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද බලෙන් අදිෂ්ඨානයක් කරා රෝගයන් සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කරා. ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා සමගම ඒ සැනින් ලෙඩ රෝග යටපත් වෙලා සුවපත් වුණා. බුදුරජාණන් වහන්සේ එලිමහනට වැඩම කළ සක්මන් කර ආනන්ද හාමුදුරන්ට හරි පුදුමයි. මේ දැන් ටික වෙලාවකට කලින් බොහෝ රෝගීවයි හිටියේ. ස්වාමීනි ඔබ වහන්සේට දැන් නම් සනීපයි වගේ. තථාගතයන් වහන්සේ ගිලන්ව වැඩ ඉන්නවා දකින්නකොට මට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව යනවා කිව්වා. මට යම් අස්වැසිල්ලකට හරි තියෙන්නේ සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන්නේ කියන විශ්වාසය විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තවත් මොනවද සංඝයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ? තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගගෙන ගුරු මුස්තියක් තියාගෙන නෙමෙයි. අවබෝධ කර යුතු යමක් ඇද්දේ සියල්ල දේශනා කළ අවසානයි. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භව විනා භව. මේ ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා අනිත්‍යයි. ඒ නිසා ආනන්දය හිත හදාගන්න. සීල සමාධි ප්‍රඥාම වඩන්න නිවන් මඟ අප්‍රමාදීව හැසිරෙන්න. ආනන්ද අපියන් මේ අසල තියෙන චාපාල චෛත්‍ය ළඟට කියලා චාපාල චෛත්‍ය ළඟට ආනන්ද හාමුදුරුවොත් එක්ක ගියා. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නන ආනන්ද මේ චාපාල චෛත්‍ය හරිම රමණීයයි. අර ඈතින් බේන සත්හම්බක චෛත්‍ය හරිම රමණීයයි. බහුපුත්තක චෛත්‍ය හරිම රමණීයයි. මේ ඔක්කොම බොහොම ලස්සන දේවල්. යමෙක් සතර 이르දිපාද වැඩුවොත් ඒ කෙනාට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සතර 이르දිපාද වඩපු කෙනෙක්. ඒ සැනින් පාපී මාරය ආනන්ද හාමුදුරන්ගේ හිත වහගත්තා. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තිට්ඨතු බන්තේ කප්පං තිට්ඨතු සුගතෝ කප්පං. සුගතයන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා. තථාගතයන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරන්න බැරි වුණා. මාරයා හිත වහගත්තා. දෙවනි තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කාරණේම සිහිපත් කර මාරයා හිත වහගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද දැන් ඔබ මෙතනින් ඉවත් වෙන්න. ආනන්ද හාමුදුරුවෝ ඉවත් වුණා පමණයි පාපී මාරයා පෙනී ඉඳලා මතක් කරා ස්වාමීනි ඔබ වහන්සේට මතකද ඔබ වහන්සේ බුදු වෙලා වජිරාසනයේ මත වැඩ ඉන්න පළවෙනි සතියෙම ඔබ වහන්සේට මම පිරිනිවන් පාන්න ආරාධනයක් කරා. ඒ වෙලේ ඔබ වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරා. පාපී මාරය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ නැහැ. අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස ලෝකෙ පහළ වෙලා. ඒ අය ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදරාය බවට පත් වෙලා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයෝ බවට පත් වෙලා. මිත්‍යා බලවේග මතුවෙනකොට කරුණු සහිතව
ඒවා බිඳ හෙලලා මගේ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ ශ්‍රාවකයෝ පහළ වෙනකන් පිරිනිවන් පාන්නේ නැහැ කිය. ස්වාමීනි දැන් ඔබ වහන්සේගේ අදහස සම්පූර්ණයි. මේ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ලෝකෙ බැබලෙනවා. ඒ අය ධර්මයේ ගැන වියක්තයි විසරදයි බහුශ්‍රතයි ධර්මදරයි. ඒ නිසා ඔබ වහන්සේ වැඩ හිටිය ඇති පිරිනිවන් පානසේක්වා කියලා මාරය අර කාරණී මතක් කරලා ආයමත් සිහිපත් කරා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ මාරයට ඕන නිසා පිරිනිවන් පානව නෙමෙයි. ඊට කලින් 16 වතාවක් තැන් වලදී ස්වාමීනි පිරිනිවන් පාන්න කීකේ මාරය සිහිපත් කරලා තියෙනවා. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ බැලුවා බුදු කෙනෙක් පහළ වෙලා කළ යුතු සම්බුදු කෘත්‍ය ඉටු වෙලා අවසానයිද? බුදු කෙනෙක් පහළ වෙලා කළ යුතු සම්බුදු කෘත්‍ය ඉටු කරලා අවසానයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරේ නුඹ කලබල වෙන්න එපා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරලා දැම්මා. ඒ ආයු සංස්කාර තුලින් ඒ වෙනකොට තියෙන පරමාවිෂම වැඩ ඉන්න පුළුවන්කම තිබුණා. ඊට ටිකක් වැඩිපුර වුණත් ඉන්න පුළුවන්කම තිබ්බා. උන්වහන්සේ ආයු සංස්කාර අතහැරියා. ආනන්ද හාමුදුරුවෝ ගහක් යට භාවනා කරන්න වාඩි වුණා විතරයි පොළව සෙලවුණා. අකලට ගිගුරුම් දීලා පොද වැස්සක් ඇදහැළුණා. ආනන්ද හාමුදුරුවෝ බැලුවා මේ මොකද? එකපාරට නැකිටලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරා ස්වාමීනි මේ දැන් සියුම්ව පොළව හෙලවුණා. අකලට ගිගුරුම් දීලා පොද වැස්සක් වැටුණා. ඇයි මේ? බුදුරජාණන් වහන්සේ කාරණා 8ක් සිහිපත් කරා පොළව සෙලවෙන්න හේතු වෙන කරුණු 8ක්. එයින් 7 වෙනි කාරණේ හැටියට සිහිපත් කර ආනන්දය යම් මොහොතක බුදු කෙනෙක් කායු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරනවද ඒ මොහොතේ පොළොව සෙලවෙන. මේ දැන් ටික වෙලාවකට පෙර තථාගතයන් වහන්සේ ආයු සංස්කාර අතහැරියා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පානවා කියලා දේශනා කරා. අන්න ආනන්ද හාමුදුරන්ට සිහි වුණා. ආනන්ද හාමුදුරුවෝ ඒ මොහොතේම වන්දනා කළා අනේ ස්වාමීනි කල්පයක් වැඩ ඉන්න සේක්වා. සුගතයන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබ හොඳට ඕම දන්නවා බුදු කෙනෙක් ගත්ත තීරණයක් ආයිමත් වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ විහෙසවන්න එපා කිව්වා. ආනන්ද හෙට දවසේ සංඝයා රැස් කරන්න කූටාගාර ශාලාවට මේ කාරණිය දැනුම් දෙන්න. ආනන්ද යම් හේකින් ඔබ කල්පයක් වැඩ ඉන්න කියලා කලින් ආරාධනය කළා නම් පළවෙනි වතාවේ ප්‍රතික්ෂේප කරනවා, දෙවනි වතාවේ ප්‍රතික්ෂේප කළා, තුන්වෙනි වතාවේ ආරාධනෙ පිළිගන්න. දැන් පරක්කු වැඩි කිව්වා නම්. ඉතින් ආනන්ද හාමුදුරුවෝ රැ එළි වෙනකොට සංඝයාව මුළු විශාලා මහනුවර වටාම ආරාම සෙනසුන් ගල්ලෙන් වෙහෙර විහාරවල වැඩ ඉන්න සංඝයාට මේ පණවිඩේ යවලා කූටාගාර ශාලාවට 10 සංඛ්‍යාත සංඝ පිරිසක් රැස් කරා. බුදුරජාණන් වහන්සේ පසුවද ආනන්ද හාමුදුරුවෝ සමග කූටාගාර ශාලාවට වැඩම කරලා සංඝයා අමතලා මේ ගාථා පිළ දේශනා කරා. පරිපක්කෝ වයෝ මයිහ. මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසක කෙනෙක්. පරිත්තම් මම ජීවිතං ජීවත් වෙන්න තියෙන තව ඊටාම ස්වල්ප කාලයයි. පහයවෝ ගමිස්සාමි නුඹලා සියලු දෙනා අතහැරලා තථාගතයන් වහන්සේ තව නොබෝ දිනකින් පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තනු මම මගේ පිහිට හදාගත්තා. අප්පමත්තා සතිමන්තා සුසීලා හෝත බික්කවෝ. අප්‍රමාදීව සිහි ඇතුව සිල්වත්ව වාසය කරන්න මහණෙනි. සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරකත. හොඳට සතර සතිපට්ඨාන හිත පිහිටවාගෙන තමන්ගේ හිත රැකගන්න. යෝයි මස්මින් ධම්ම විනේ යමෙක් මේ ධර්ම විනේ තුල අප්පමත්තෝ විහෙස්සති. අප්‍රමාදීය වාසය කරනවා නම් පහයි ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති. ඒ හැම දිනාම ඉපදෙන මැරෙන සංසාරෙන් එතර වෙලා උතුම් නිවන කරා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.
ඔය ගාථා පෙළ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග විශාලා මහනුවර නගරයට පිණ්ඩපාතේ වැඩම කරලා මුළු ශරීරේම හරවල නගරයේ දිහා බැලුවා. ආනන්ද මේ විශාලා මහනුවර හරීම රමණීයයි. තථාගතයන් වහන්සේ විශාලා මහනුවර දකින අවසාන වතාව මෙයයි කියෝ. අපි මෙතනින් යමු කිය බණ්ඩගාමයට. එතනින් හත්ති නගරයට, බෝග නගරයට, ඔය විදිහට ගම් නගර පසු කරගෙන ඇවිල්ලා පාටලීපුත්‍ර කියන නගරයට එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ වැඩම කරා. අද අපි එනකොට අහුනේ ඊයේ පැට්නා කියලා පාටලීපුත්‍ර. සුනීත වස්සකාර කියන අමාත්‍යවරු මේ නගරේ අලුතෙන් ඉදි කරනවා. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා අලුතෙන් ඉදි කරන මේ පාටලීපුත්‍ර නගරේ විශාල ගොඩනැගිලිවලට ඉහළ අහසේ මහේශාක්‍ය දෙවිවරු අරක් ගන්න. මධ්‍යම ප්‍රමාණ ගොඩනැගිලිවලට ඉහළ අහසේ මධ්‍යම ආනුභාව දේවතාවරු වරක් ගන්න. සාමාන්‍ය ගොඩනැගිලිවලට ඉහළ අහසේ සාමාන්‍ය ආනුභාව දේවතාවරු වරක් ගන්න. පසුවදා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද සුනීත වස්සකාර අමාත්‍යවරු මේ පාටලීපුත්‍ර නගරේ හදන්නේ හරියට තවතිසා දෙවියන් එක්ක කතා කරලා කරන දෙයක් වගේ. ඒ ගොඩනැගිලිවලට ඉහළ අහසේ දෙවියන් විමාන මවාගෙන අරක් ගන්න. මේ නගරේ අනාගතයේ දියුණුම වෙළඳ නගරයක් බවට පත්වෙනවා. නමුත් මිත්‍රභේදයෙන් ගින්නෙන් ජලයෙන් විනාශ වෙන්න ඉඩ තියෙනවා කිය. බුදුරජාණන් වහන්සේ පාටලීපුත්‍ර නගරේ වැඩ ඉඳලා ඒ නගරෙන් පසුවදා පිටත් වෙනකොට පාටලීපුත්‍ර නගර වැසියන් පෙරහැරින් වගේ බුදුරජාණන් වහන්සේ පසුපසින් ආවා. ඒ අය දන්නවා තථාගතයන් වහන්සේ ආයෙමත් දකින්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ නගරෙන් පිටත් වෙච්ච දොරටුව ගෞතම ධාරය කියලා ඒ අය නම තිබ්බා. ගංගානම් ගඟ අපි එනකොට පහු කරේ කිලෝමීටර් 7-8ක විශාල පාලමක්. අන්නේ පාලමෙන් බුදුරජාණන් වහන්සේ සංඝයා සමග අහසින්ම ඒ ගඟින් එතර වුණා. ඒ එතර වෙච්ච තොටුපළ ගෞතම තීර්ථකය කියලා එදා නම් කරා. බුදුරජාණන් වහන්සේ තවත් ගම් නගර පසු කරගෙන එනකොට අර මාස 3ක් දින සති මාස ගෙවිලා අවසන් වුණා. එදා බුදුරජාණන් වහන්සේ මේ අසල චුන්ද කර්මාර පුත්තගේ අඹවනේ වැඩ හිටියේ. චුන්ද කර්මාර පුත්තට ආරංචි වුණා තථාගතයන් වහන්සේ තමන්ගේ අඹවනේ වැඩ ඉන්නවා. ගිහිල්ලා වන්දනා කරලා ස්වාමීනි හෙට දවසේ මගේ නිවසේ දානයට වඩින සේක්වා කියලා ආරාධනා කරා. බුදුහාමුදුරුවෝ ආරාධනෙ පිළිගත්තා. බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානි සකස් කරලා බුදුරජාණන් වහන්සේට විතරක් විශේෂ ව්‍යංජනයක් හැදුවා සූකර මද්ද. පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා සමග දානයට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා චුන්ද කර්මාර පුත්ත අනෙක් පොදුවේ හදපු දානය සියලු දෙනාට බෙදන්න. තථාගතයන් වහන්සේ වෙනුවෙන් විශේෂ ව්‍යංජනයක් හැදුවනම් ඒක බුදුහාඳුරන්ට පමණක් බෙදන්න. ඉතිරි වෙන යමක් ඇද්ද සතුන් නැති ජලයක පා කරන්න එක්ක පොළොවේ වලක් කාරලා වලලන්න. ඒකට හේතු අටුවාවේ විස්තර වෙනවා. බුදුරජාණන් වහන්සේ වළඳන අවසාන දානය නිසා දෙවියන් දිව්‍ය ඕජාව ඇතුල් කරා කිනෝ මේ ආහාරයට. දිව්‍ය ඕජාව ඇතුල් කරපු ආහාරයක් සාමාන්‍ය මිනිසෙකුට දිරවන්නේ බුදු කෙනෙකුට ඇරෙන්න. එදා බුදුරජාණන් වහන්සේ චුන්ද කර්මාර පුත්තගේ දානේ වළඳලා භුක්තානුමෝදනා ධර්ම දේශනාවක් කරලා එතනින් පිටත් වෙලා ටික දුරක් යනකොට අර බේලුව ගමේ යටපත් වෙච්ච බඩේ අමාරුව ආයෙමත් උත්සන්න වුණා. උන්වහන්සේට ලේත් සමග බඩේලී යන්න පටන් ගත්තා. ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා ධර්මයේ සඳහන් වෙයි. කලන්තේ හැදුණා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද පිපාසයි කලන්තේ. ඉක්මනට සංගල සිවුර එල්ලලා වැඩ ඉන්න ආසනයක් පනවන්න. ආනන්ද හාමුදුරුවෝ ආසනයක් පැනෙව්වා. ආනන්ද පැන් ටිකක් හොයාගෙන එන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ පැන් ටිකක් ගේන්න යනකොට එතන තියෙන නදියෙන් කරත්ත 500ක් එගොඩ වෙලා ඊට ටික වෙලාවකට කලින් වතුර ඔක්කොම මඩ වෙලා. ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා මං කොහොමද මේ මඩ වතුර බුදුහාමුදුරන්ට පූජා කරන්නේ?
මේ වතුර ඔක්කොම මඩ වෙලා ආයිමත් හිස් පාත්‍රය අරගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ අසල කකුත්තා නදිය තියෙනවා. තව ටික දුරයි. අපි එතනට යමු. වතුර ඔක්කොම මඩ වෙලා. හොඳ පිරිසිදු පැන් නාන්නත් පුළුවන්, වළඳන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේට පිපාසයේ කලන්තේ. තව පියවර කීපයක්වත් යාගන්න අපහසුයි කි. ආනන්ද ඔබ ආයෙමත් යන්න කීවා ඒ මඩ වතුර වල ළඟට. තථාගතයන් වහන්සේගේ පාත්‍රයේ ඒ වතුර වලට ලං කරලා හිතන්න මේ පැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේටයි කියලා හිතන්න කිය. ආනන්ද හාමුදුරුවෝ ආයෙමත් යනකොට තාමත් මඩ. හැබැයි බුදුහාමුදුරන්ගේ පාත්‍රයේ අර මඩ වතුර තියෙන වල ළඟට ගිහිල්ලා වතුරට ලං කරලා බුදුහාමුදුරන් උදෙසා මේ පැන් කියලා හිතනවා සමගම අර මඩ ටික බලාගෙන ඉන්නේ නැති යටට ගියේ. මඩ ටික බලාගෙන ඉන්නේ නැති යටට ගිහිල්ලා නිල්ම නිල් පාටට වතුර ටික පැහැදිලිව බැබලෙන්න පටන් ගත්තා. ආනන්ද හාමුදුරුවෝ ඉක්මනින් පැන් එකක් පාත්‍රයට පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා තිට්ඨතු පිවතු බන්තේ පානීය පිවතු සුගතෝ පානීය. සුගතයන් වහන්සේ පැන් වළඳන සේක්වා. තථාගතයන් වහන්සේ පැන් වළඳන සේක්වා. මේ සිත් පිත් නැති ජලයට පවා බුදුගුණ දැනෙන හැටි හරිම ආශ්චර්යයි. තථාගතයන් වහන්සේටයි මේ පැන් කියලා පාත්‍රයේ ලං කරනවා සමගම මඩ වතුර පිරිසිදු භාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පැන් වළඳලා ගිලන් වෙච්ච ගමනකින් කකුත්තා නදිය ළඟට ආනන්ද හාමුදුරුවෝ සමග වැඩියා. කකුත්තා නදියට බැහැලා පැන් පහසු වුණා. හොඳට පැන් පහසු වුණා. කකුත්තා නදියෙන් ගොඩට වඩිනකොට ආයෙමත් බුදුහාමුදුරන්ට කලන්තය හැදුණා. ඒ අසල ගහක් මුල වැඩ ඉන්න ආසනයක් පැනෙව්වා. බුදුරජාණන් වහන්සේ ආසනයේ මත වැඩ ඉන්නකොට එතනින් යනවා කුක්කුස මල්ල කියලා ආලාර කාලාමගේ ශ්‍රාවකයෝ දෙන්නේ. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ඉරියව්ව දැකලා පැහැදිලා කරත්ත වලින් බැහැලා සතුටු සාමීචි කතාවක යෙදිලා තමන් ළඟ තිබ්බ රන් නූලෙන් වියපු රන්වන් පාට සලු දෙකක්. මේ සලු දෙක බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සූදානම් වුණා. බුදුහාමුදුරුවෝ වදාලා කුක්කුස මල්ල එක සලුවක් ආනන්දට පූජා කරන්න. අනික් රන් සලුව බුදුහාමුදුරන්ට පූජා කරන්න. කුක්කුස මල්ල එක රන් සලුවක් බුදුහාමුදුරන්ට පූජා කරා. අනික් රන් සලුව ආනන්ද හාමුදුරන්ට පූජා කරලා වන්දනා කළා පිටත් වුණා. මේ දෙන්න මෙතනින් පිටත් වුණාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පොරෝගෙන හිටිය සිවුර ඉවත් කරලා රත්තරම් පාට රන් නූලෙන් වියපු රන්වන් සලුව බුදුහාමුදුරන්ගේ බුදු සිරුරට පෙරෙව්වා. ඒ රත්තරම් පාට සලුව පොරෝනවා සමගම බලාගෙන ඉන්නේ නැද්දී බුදුරජාණන් වහන්සේගේ සිරුරේ පාට වෙනස් වෙලා ගිනි අඟුරු පාට රශ්මියක් විහිදෙන්න පටන් ගත්තා. රන්වන් පාට ගිනි අඟුරු පාට ආලෝක ධාරා බුදු සිරුරෙන් විහිදෙන්න පටන් ගත්තා. ආනන්ද හාමුදුරුවෝ බලාගෙන හිටිය හරීම පුදුමයි. ස්වාමීනි මං අවුරුදු 25ක් බුදුහාමුදුරන්ට උපස්ථාන කරා. මම කවදාවත් දැක්කේ නෑ තථාගතයන් වහන්සේගේ බුදු සිරුර මේ වගේ ගිනි අඟුරු පාට රශ්මියකින් රන්වන් පාට ආලෝක විහිදෙනවා. ආනන්ද අවස්ථා දෙකකදී බුදු සිරුර මේ වගේ රත්තරම් පාට වෙලා ගිනි අඟුරු පාට ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙනවද ඒ රාත්‍රියටත් බුදු සිරුර රත්තරම් පාට වෙලා ගිනි අඟුරු පාට රශ්මියකින් ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවද ඒ රාත්‍රියටත් තථාගතයන් වහන්සේගේ ශරීරේ මේ වගේම රත්තරම් පාටින් ගිනි අඟුරු පාට ආලෝක විහිදෙමින් රන්වන් පාටින් බැබලෙනවා. ආනන්ද අද රාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා එතන දේශනා කරා. ආනන්ද අපි දැන් යන් මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයට කියලා එතනින් බුදුරජාණන් වහන්සේ මේ සල් උයනට සංඝයා සමග ආනන්ද හාමුදුරුවෝ සමග වැඩියා. ඒ වඩින ගමනේ ආයිමත් කලන්තය හැදුනා. මගදී ලේත් සමග බඩේලී යන්න පටන් ගත්තා.
බොහොම ගිලන් වෙච්ච ගමනකින් තමයි තථාගතයන් වහන්සේ මේ භූමියට වැඩම කරේ. එහෙම වැඩම කරලා මේ අපි දකින පිරිනිවන් මංචක භූමියේ දා සල්ගස් දෙකක් අතර බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මෙන්න මෙතන මේ සල්ගස් දෙක අතර උතුරට හිසලා ආසනයක් පනවන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ සිවුර නමලා එලලා උතුරට හිසලා සිංහ සෙයියාවෙන් වැඩ ඉන්න ආසනයක් පැනෙව්වා. ඒ මත බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් වැඩ ඉන්නවා සමගම අවට තිබිච්ච සල්ගස්වල අතු ඉබේම බුදුහාමුදුරුවෝ දෙසට නැමිලා අකලට සල් මල් පිපිලා උන්වහන්සේගේ බුදු සිරුරට මල් කඩා හැලෙන්න පටන් ගත්තා. දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ඉසිනවා. දෙවියන් පේන්නේ ඉර්ධි බල සම්පන්න අයට පේනවා. අහසින් මල් වැටෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට පේනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බලන්න ආනන්ද සිත් පිත් නැති සල්ගස් පවා තථාගතයන් වහන්සේට අකලට සල් මල් පිපිලා පූජා පවත්වනවා. දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ඉසිනවා. ආනන්ද බුදු කෙනෙකුට කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීමමයි. ඒ කියන්නේ ආමිස පූජාවක් නෙවෙයි කියලා නෙමෙයි. ඒකත් බුද්ධ පූජාවක් තමයි. හැබැයි බුදු කෙනෙක් වෙනුවෙන් කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීමමයි කියව. තථාගතයන් වහන්සේ තමන්ගේ උයනේ පිරිනිවන් පානවා කියන ආරංචියට මල්ල රජදරුවෝ රාජකීය පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ මේ භූමියේ පිරීලා ඉතිරිලා ගියා. පිරිනිවන් මංචකේ වැඩ සිටිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආනන්දය අනාගතේ කවුරු හරි කියයි මෙන්න ධර්මයේ මෙන්න විනය පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුද්ධ වචනයත් එක්ක බහා බලන්න ධර්මයට ගැලපෙනවා නම් පිළිගන්න ධර්මයට ගැලපෙන්නේ නැත්නම් ඒක යාගේ පෞද්ගලික අදහසක් කියලා අතහරින්න. යම් පිරිසක් එකතු වෙලා කියයි අපි කණ්ඩායමක් හැටියට මේ මතයේ ඉන්නේ කියලා පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුද්ධ වචනයට බහා බලන්න ධර්මයට ගැලපෙනවා නම් පිළිගන්න සතර මහා උපදේශ දේශනා කරා. ආනන්ද චෛත්‍ය හදලා වන්දනා කළ යුතු පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි. පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි. මහරහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි. සක්විති රජවරු වෙනුවෙන් චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි. මේ පිරිනිවන් මංචකේ වැඩ ඉන්නේ නැති බුදුහාමුදුරු දේශනා කරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය සද්ධාවන්ත කුල පුත්‍රයෙකුට මේ බුද්ධ ශාසනයේ බුදුන් සරණ යන්න ලැබිච්ච ශ්‍රාවකයෙකුට ස්ථාන 4ක් තියෙනවා ජීවිතේ වන්දනා කරලා අප්‍රමාණ සද්ධාවෙන් වැඳුම් පිදුම් කරලා මරණ මංචකයේ ස්ථානයක් සිහි වුණත් ඒ කෙනා ඒකාන්තයෙන් සුගතිය උපදිනවා කියලා 4 ස්ථාන දේශනා කරා. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට මව් කුසින් බිහි වුණේ මෙතනයි කියලා ලුම්මිනි සල්වනේ දැකලා වන්දනා කරගත්ත කෙනෙක්. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ මෙතනයි කියලා බුද්ධකයා වජිරාසන පිම්බීම දැකලා අප්‍රමාණ පින් රැස් කරගත්ත කෙනෙක්. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරේ මෙතනයි කියලා. ඉසිපතන මිගදාය පිම්බීම දැකලා අප්‍රමාණ පින් රැස් කරගත්ත කෙනෙක්. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑවේ මෙතනයි කියලා මේ පිරිනිවන් මංචක භූමිය දැකලා වන්දනා කරගත්ත කෙනෙකුට මේ උතුම් 4 ස්ථාන මව් කුසින් බිහිවෙච්ච තැන ලෞතර බුද්ධත්වයට පත්වෙච්ච තැන ප්‍රථම ධර්ම දේශනා කළ තැන පිරිනිවන් පාවදාළ තැන මේ ගමනේදී අපිට ඒ සියලු තැන් වැඳ පුදාගෙන අප්‍රමාණ සද්ධාවෙන් පින් කුසල් ඇති කරගෙන මරණ මංචකයේ පවා ඒ පින බලවත් කරගන්න වාසනාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ භූමියේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා දේශනා කරා මේ 4 ස්ථාන වන්දනා කරගත්ත කෙනෙකුට
ඒ පින සිහි වුණොත් ඒ කෙනා ඒකාන්තයේ සුගතිය උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟින්ම ඉඳගෙන උපවාන කියලා මහරහතන් වහන්සේ නමක් බුදුහාමුදුරන්ට පවන් සලන. ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ උපවානව මෙතනින් ඉවත් කරන්න උපවානට ටිකක් ඈතින් ඉන්න කිය. ආනන්ද හාමුදුරුවෝ කියන අනේ ස්වාමීනී උපවාන භික්ෂුව කියන්නේ මට කලින් බුදුහාමුදුරන්ට උපස්ථාන කරපු උපස්ථායකයන් වහන්සේ නමක්. ඇයි උන්වහන්සේ මෙතනින් ඉවත් කරන්න. උන්වහන්සේ සද්ධාවෙන්මයි මේ පවන් සලන. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද උපවාන බොහෝ 이르දි බල සම්පන්න කෙනෙක්. මේ උපවාන භික්ෂුවගේ 이르දි බලය නිසා දස දහසක් ලෝක ධාතුවල අහසේ පිරීලා ඉන්න දෙවියන්ට බුදුරජාණන් වහන්සේව හරියට දර්ශනය වෙන්නේ. ඒ නිසා දෙවියන් අහසේ ඉඳන් විලාප නගනවා. නිදුකානන් වහන්සේ පිරිනිවන් පානවා. මේ ලෝකයට පහළ වෙච්ච දහම් මැස පිරිනිවන් පානවා. අනේ අපිට පේන්නේ නැහැ. මේ උපවාන භික්ෂුව නිසා අපිට පේන්නේ නැහැ. උන්වහන්සේගේ 이르දි බලය නිසා අපිට පේන්නේ නැහැ කියලා දෙවියන් අහසේ හඬා වැළපෙනවා. ඒ නිසා ආනන්ද උපවානව මෙතනින් අයින් කරන්න කියලා. ටික වෙලාවකින් ආනන්ද හාමුදුරුවොත් නැහැ එතන. බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් අහනවා මහණෙනි කෝ මේ ආනන්ද? බැලුවා වටපිට ආනන්ද හාමුදුරුවෝ නැහැ. තථාගතයන් වහන්සේ වදාලා මහණෙනි ආනන්දව බලන්න. තථාගතයන් වහන්සේගේ වචනින් ආනන්දව එක්කන් ඉන්න බුදුහාමුදුරුවෝ කතා කරනවා කියලා. බලද්දි මේ භූමියේ විහාර පිටිපස්සේ උළුවස්සකට හේතු වෙලා ආනන්ද හාමුදුරුවෝ හොඳටම හිස තියාගෙන හඬා වැළපෙනවා. පිරිසෙන් අයිනට ගිහිල්ලා. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා මට කාගේ නම් පිහිටක්ද? මම තාම සෝවාන් ඵලයට පත් වුණා පමණයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව මං තනි වෙනවා නොවේද කියලා ආනන්ද හාමුදුරුවෝ හඬා වැළපෙනවා. බුදුරජාණන් වහන්සේට මේ කාරණේ සංඝයා ඇවිල්ලා දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔබලා ගිහින් ආනන්දව එක්කරගෙන එන්න තථාගතයන් වහන්සේ ඔබට කතා කරනවා කියලා මගේ වචනෙන් ආනන්ද හාමුදුරුවෝ එක්කන් එන්න. සංඝයා ගිහින් ආනන්ද හාමුදුරුවන්ව එක්කරගෙන ආව බුදුහාමුදුරුවෝ ළඟට. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ වර්ණනා කරලා කියනවා මහණෙනි අතීත බුදුවරුන්ටත් මේ ආනන්ද වගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේලා හිටියා. වර්තමානයේ තථාගතයන් වහන්සේට මේ ආනන්ද කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු කෙනෙක්. අනාගත බුදුවරුන්ටත් මේ ආනන්ද වගේම අග්‍ර උපස්ථායකයන් වහන්සේලා පහළ වෙනවා. ආනන්ද ඔබ බොහෝ පින් කරගත්ත කෙනෙක්. ඔබ තව මාස කීපයක් යන තැන ඔබ සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සහතික වුණා. ආනන්ද හාමුදුරන්ගේ ගුණ වර්ණනා කරා. ඒ වෙලේ ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීමක් කරා අනේ ස්වාමීනි මේ කුසිනාරාව වගේ පුංචි නගරයක පිරිනිවන් පාන්න එපා. චම්පා රාජගහ විශාලා මහනුවර සැවැත් නුවර වගේ විශාල නගර තියෙද්දි ඇයි බුදු කෙනෙක් පිරිනිවන් පාන්න මේ පුංචි නගරයක් තෝරගත්තේ? බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද කුසිනාරාව පුංචි නගරයක් කියලා අවමන් කරන්න එපා. මීට පෙර මහා සුදස්සන හැටියට තථාගතයන් වහන්සේ සක්විති රජකම් කරපු නගරයයි කියලා පිරිනිවන් මංචකේම වැඩ ඉඳලා මහා සුදස්සන දේශනාව දේශනා කරා. එහෙමනම් මේ නගරේ මේ භූමියේ අපේ බෝසතාණන් වහන්සේ මහා සුදස්සන නමින් සක්විති රජකම් කරනකොට සක්විති මාලිගේ පිහිටි භූමිය තමයි උන්වහන්සේ පිරිනිවන් පාන්න තෝරගන්නට යෙදුනේ. මහා සුදස්සන දේශනාව දීඝනිකායේ සඳහන් වෙන හරීම ලස්සන දේශනාවක්. එදා මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ භූමියේදී. පිංගතුනි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ඊළඟට විමසනා ස්වාමීනි චන්න භික්ෂුව කාටවත් කීකරු නැහැ. හරිම හිතුවක්කාරයි. තථාගතයන් වහන්සේට පමණයි කීකරු. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව අපි කොහොමද චන්න සම්බන්ධයෙන් කටයුතු කරන්නේ? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ චන්නට බ්‍රහ්ම දණ්ඩනය දෙන්න. ඒ තමයි ඔහුව නිවන් අවබෝධයට හික්මවන්න තියෙන ක්‍රමය.
ඊළඟට තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව ධර්ම විනය ශාස්ත්‍රුන් වහන්සේ හැටියට පිළිගන්න කියලා ධර්ම විනය ශාස්ත්‍රූත්වයට පත් කරා. බුදුරජාණන් වහන්සේ ධර්ම විනය ශාස්ත්‍රූත්වයට පත් කරලා තමයි තථාගතයන් වහන්සේ මේ භූමියේ පිරිනිවන් පාන්නට යෙදුනේ. උන්වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා අනාගත ලෝකෙ දිහා බලලා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරිලා අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් වැඩ සිටිත්වා කියලා ධාතුන් වහන්සේලා තුල අදිෂ්ඨාන පිහිටෙව්වා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම වීම සම්බන්ධ මහා අදිෂ්ඨාන 3ක් කරා. තූපාරාම මහා සෑය දකුණු අකුධාතුන් වහන්සේ පිහිටන වෙලාවේ යමා මහ පෙළහර පාල සෑ ගර්භේ ධාතුන් වහන්සේ පිහිටාවා කියලා පිරිනිවන් මංචකේ අදිෂ්ඨානයක් කරා. රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් වෙන වෙලාවේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා පිරිනිවන් මංචකේ අදිෂ්ඨානයක් කරා. ඒවා මහා අදිෂ්ඨාන හැටියට සඳහන් වෙනවා. මේ විදියට කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා බුදුහාඳුර දේශනා කර ආනන්ද චුන්ද කර්මාර පුත්තට පණවිඩයක් යවන්න. නැත්නම් ඔහුගේ හිත විපිලිසර වෙන්න පුළුවන්. අනේ තථාගතයන් වහන්සේ මගේ දානය වළඳලා ගිලන් වෙලා පිරිනිවන් පෑව නේද කියලා ඔහුගේ හිත විපිලිසර වෙයි. බුදු කෙනෙක්ගේ ජීවිතයේ උන්වහන්සේට පූජා කරන යම් තාක් දානයන් ඇද්ද සුජාතාව බුදු වෙන්න පෙර දින පූජා කර කිරි ආහාර පූජාවක් පිරිනිවන් පාන්න පෙර වළඳපු චුන්ද කර්මාර පුත්තගේ දානයක් කියන දානයන් දෙක බුදු කෙනෙකුගේ ජීවිතයේ පූජා කරන දානයන් අතර මහත්ඵලයි මහානිසංසයි අග්‍රානිසංසයි කියලා චුන්ද කර්මාර පුත්තට පණවිඩයක් යවන්න කි. මේ විදියට කාරණා දේශනා කරලා බුදුරජාණන් වහන්සේ සංඝයාට අවසර දෙනවා. මහණෙනි ධර්මයේ ගැන ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න කාලයයි කියලා. ඒ අතරින් කෙනෙක් සෙනග පීරගෙන ඉස්සරහට එනවා මට ප්‍රශ්නයක් තියෙනවා මට යන්න දෙන්න. සෙනග තල්ලු කරගෙන ඉස්සරහට එනවා. ආනන්ද හාමුදුරුව අතින් අල්ලගත්තා. තථාගතයන් වහන්සේ දැන් පිරිනිවන් පාන්නයි සූදානම්. උන්වහන්සේ ගිලන් වෙලා ඉන්නේ අනේ උන්වහන්සේට කරදර කරන්න එපා කියලා. පිරිනිවන් මංචකේම වැඩ ඉන්ටිය බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද ඔය සුබද්දට එන්න දෙන්න. ඔය සුබත් දෙන්නේ තථාගතයන් වහන්සේ වෙහෙසවන්න නෙමෙයි ඇත්තටම අවබෝධ කරන්නයි එන්නේ. සුබද්ද බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා අහනවා එක එක ශාස්ත්‍රවරු මෙහෙම කියනවා. මම මොකක්ද පිළිගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ සුබද්ද යම් තැනක ආර්ය අෂ්ටායික මාර්ගේ පවතිනවද එතන පළවෙනි ශ්‍රමණයා වන සෝවාන් කියලා පහළ වෙනවා. යම් තැනක ආර්ය අෂ්ටායික මාර්ගේ පවතිනවද දෙවෙනි ශ්‍රමණයා වන සකදාගාමි කෙනා පහළ වෙනවා. යම් තැනක ආර්ය අෂ්ටායික මාර්ගේ පවතිනවද තුන්වෙනි ශ්‍රමණයා වන අනාගාමියයි පහළ වෙනවා. යම් තැනක ආර්ය අෂ්ටායික මාර්ගේ පවතිනවද හතරවෙනි ශ්‍රමණයා වන රහතන් වහන්සේලා පහළ වෙනවා. ආර්ය අෂ්ටායික මාර්ගයමයි නිවන් මඟ කියලා බුදුහාමුදුරුවෝ දහම් දෙසුවා. සුබද්ද කල්පනා කරා තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මේ උයනෙම මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරනවා කියලා පිරිසෙන් වෙන් වෙලා ගහක් යට වාඩි වෙලා ඒ උතුම් ධර්ම කරුණු නුවණින් විමසන්න පටන් ගත්තා. සුළු මොහොතයි හිත කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳගෙනම ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්. ඒ මොහොතෙම කෙස් රැවුල් ඉවත් වෙලා ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර රහත් වෙච්ච අන්තිම රහතන් වහන්සේ සුබද්ද මහරහතන් වහන්සේ. තථාගතයන් වහන්සේ මහා සංඝ පිරිසක් උන්වහන්සේ ඉදිරියේ වාඩි වෙලා තථාගතයන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බුදුනේ විවර කරලා මහණෙනි දැන් ධර්මයේ ගැන විනය ගැන ගැටලුවක් තියෙනවා නම් අහන්න කාලයයි. පස්සේ පසුතැවෙන්න එපා.
අනේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා. මට මේ වගේ ප්‍රශ්න තිබුණා. මට අහගන්න බැරි වුණා කියලා පස්සේ පසුතැවෙන්න එපා කියලා. කවුරුවත් ප්‍රශ්න අහන්න ඉදිරිපත් උන්නේ නැහැ. ඔන්න බලන්න බුදු කෙනෙකුගේ මහා කරුණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ ගැන ගෞරවය නිසා නම් ප්‍රශ්න අහන්නේ නැත්තේ. උන්වහන්සේ වෙහෙසිලා ගිලන්ව පිරිනිවන් පාන්නයි සූදානම් වෙන්නේ කියලා ප්‍රශ්න අහන්න නැතුව ඉන්නවා නම් ළඟ ඉන්න කෙනා මාර්ගෙන් හරි ඔබේ ප්‍රශ්න යොමු කරන්න කියලා. එහෙමත් අවස්ථාවක් දුන්නා. කවුරුවත් ප්‍රශ්න අහන්න ඉදිරිපත් උන්නේ නැහැ. ඒ වෙලාවේ දිවස්ලාභීන් අතර අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ නැගී ඉඳලා කියන ස්වාමීනි මේ ඉන්න සංඝ පිරිසෙන් අවසාන සංඝයා පවා තුනුරුවන් ගැන සැකයෙන් ඈතර වෙච්චයි. ඒ කියන්නේ සියලු දෙනා මාර්ගඵලලාභින් එතන හිටියේ. ඒ අයට ධර්මයේ ගැන සැක සංකා නැහැ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සංඝයා දෙස බලලා අවසාන බුද්ධ වචනේ මේ භූමියේ දේශනා කරා. හන්දදානි භික්කවේ ආමන්ත්‍යාන් මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතන. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. මේ හැමදේම පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියලා ඒ අන්තිම බුද්ධ වචනේ දේශනා කරලා සංඝයා දෙස බලාගෙනම දැස් පියාගෙන පළවෙනි ධ්‍යානයට සමවැදුණා. දෙවෙනි ධ්‍යානයට සමවැදුණා. තුන්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානයට සමවැදුණා. ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියන අරූප ධ්‍යානයන්ට සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවදිද්දී උන්වහන්සේගේ ශරීරය ගල් ගැහිලා වගේ ගියා. හුස්ම නිරුද්ධ වුණා. ආනන්ද හාමුදුරුවෝ එකපාරට අනන්න ගත්තා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියා හිටිය ආනන්ද තාම තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා නැහැ. ඔය නිරෝධ සමාපත්තියටයි සමවැදුනේ. ටික වෙලාවක් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා ආයෙමත් සමාපත්තිය අඩු කරගෙන පළවෙනි ධ්‍යානයේ දක්වාම සමවැදුණා. පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයට, දෙවෙනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට ආයෙමත් සමවැදිලා හතරවෙනි ධ්‍යානයෙන් නැගී සිටිනවා සමගම ඔබ මම සරණ ගිය මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙලා සම්බුදු කෘත්‍ය අවසන් කරපු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ පිම්බිමේ සල්ගස් දෙකක් අතර අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලා. උන්වහන්සේගේ අවසන් සුසුම් පොද මේ හිස් වාතලයට මුසු වෙලා ගියා. ඒ මොහොතේ දෙව් බඹුන් අහසේ ඉඳන් සාදුකාර දෙනවා. බොහෝ කෙලෙස් සහිත දෙවියන් හඬා වැළපෙනවා. සක්‍ර දෙවියන් අහසේ ඉඳන් ගාතාවක් කියනවා. අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirucchanti te sangoop samosukෝ. මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. හැමදේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. ඒ අනිත්‍ය ධර්මතාවය අවබෝධ කිරීමමයි සසරෙන් මිදිලා නිවන කරා යන්න තියෙන එකම මඟ කියලා අහසේ ඉඳන් සක්‍ර දෙවියන් මේ සිදුවීම බලාගෙන මේ ගාථාව කිව්වා. මහා බ්‍රහ්ම දෙවියනුත් අනිත්‍ය ගැන ගාථාවක් අහසේ ඉඳන් කියා හිටියා. ඔන්න ඔය විදිහටයි ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ මේ අපි අපේ නෙතින් දකින මේ භූමියේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ මීට අවුරුදු 2564කට පමණ පෙර මේ පිම්බිමේ වෙසක් පුන් පොහෝ දවසේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා සමගම මහ පොළොව සෙලවුණා. අකලට ගිගුරුම් දීලා වැස්සක් ඇදහැරුණා. දසදහසක් ලෝක ධාතුවට ආලෝක පවා විහිදිලා ගියා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහයේ සතියක් මහජන ප්‍රදර්ශනයට තැබූ තැන අපි හවස් වරුවේ මලින් සැරසුවා. ශ්‍රී දේහයේ කපුපුළුම් පටල 500කින් සිවුරු 500කින් ඔදලා රන්දෙනේ තැම්පත් කරලා සඳුන් චිතකයකට නංවපු භූමිය අපි මලින් සැරසුවා.
ශ්‍රී දේහය ආදාහනෙන් පසු ධාතුන් වහන්සේලා බෙදලා දීපු පින්බිම අපි ඊයේ මලින් සැරසුවා. අද අපි බුදුරජාණන් වහන්සේට සිවුරු පොරවන්න බොහෝම සද්ධාවෙන් රන් නූලෙන් වියපු රන් සලු සිවුරු සකස් කරගෙන දින ගණන් සති ගණන් මාස ගණන් මේ දඹදිව බුද්ධ භූමි වන්දනා කරන්න එනවා කියන පණවිඩියත් එක්ක මොන තරම් සද්ධාවෙන්ද සිවුරු මහගෙන සකස් කරගෙන ඒ රන් සලු අරගෙන ආවේ. එදා කුක්කුස මල්ල පිරිනිවන් පාන්න කලින් රන් නූලෙන් වියපු රන් සලුවක් පූජා කරේ. බුදුහාමුදුරු පිරිනිවන් පාන මොහොතේ උන්වහන්සේට ආනන්ද හාමුදුරු පුරවලා හිටි රත්තරම් පාට සලුවක්. අද අපි බුදු ගුණ කියා බොහෝම සද්ධාවෙන් මේ පිම්බීමට එනකොට අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. මේ දැන් පිරිනිවන් පෑවාසේ පිරිනිවන් මංචක ප්‍රතිමා වහන්සේ මේ පිරිනිවන් මංචක විහාරය තුල වැඩ ඉන්නවා. ඒ ප්‍රතිමා වහන්සේ දකින්නකොට අපිට පහන් සංවේගයක් උපදිනවා. අනේ අපි ඉන්න පෙර අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේ භූමියේ පිරිනිවන් පෑවා නේද කියලා. නමුත් අපි බුදු ගුණ කිය අප්‍රමාණ සද්ධාවෙන් අපි ගෙන ආපු සිවුරු මල් පූජා ද්‍රව්‍යයන් නෙළුම් මල් පිච්ච මල් දාලා හදපු කොට්ට උන්වහන්සේට පූජා කරන්න ගෙන ආපු මේ සියලු පූජාවන් අප්‍රමාණ සද්ධාවෙන් පූජා කරගත්තා. මේ පිරිනිවන් මංචක ප්‍රතිමා වහන්සේට සිවුරු පූජා කරලා මල් පූජා කරලා මේ පිම්බිමේ බණහල රැස් කරගත්ත සියලු පින ඔබටත් මටත් අපි හැම දෙනාටමත් සුවසේ නිවන් අවබෝධයේ පිණිසම මේ පින පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ තුම් නිවනටම පත්වේවා. සාදු සාදු සාදු. මේ නිවන් මගේ යන අපි හැම දෙනාටම ඒ සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාවම ලැබේවා. අපගේ ඉෂ්ට දේවතාවරු ආරක්ෂක දේවතාවරු මේ යන ගමනේ අපිව ආරක්ෂා කරන දෙවි දේවතාවරු සියලු දෙවියෝද මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිත සියලු දෙවියෝද සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු. ජීවිතේ සමහර වෙලාවට ඇවිල්ලා වන්දනා කරගත් අය ඇති. හැබැයි මේ වගේ පින්කම් කරගන්න හැමෝටම වාසනාව නැති වුණා. නමුත් අපේ මියගිය ඥාතීන් කොහේ ඉඳන් හරි අනේ අපේ දරුවෝ අපේ පවුල්වලයි මේ බුද්ධ භූමි වන්දනා කරනවා අපිටත් මේ පින් අනුමෝදන් කරයි කියලා පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සියලු ඥාතීන් සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ හැම දිනාටමත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා සිල්මෑණියන් වහන්සේ මේ හැම දිනාටමත් ඔබ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. බක්කුල මහන්සෑ වෙසක් කලාපේ සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය නෙත්පුරා දැක සිත්පුරා පින් වඩන්නට විශ්වසනීය වන්දනා චාරිකාවකට සහස්ත්‍රා හොලිඩේස් විනයානුකූලව සකසන ලද පරිෂ්කාර ඇතුළු සියලු පූජා භාණ්ඩ එකම වහලක් යටින් උපාලි පූජා භාණ්ඩ මන්දිරය හොරණ දඹදිව වන්දනාවෙන් ජීවිතයට අමරණීය මතකයන් එක් කර ගන්නට මහී ලංකා දඹදිව සංචාරකයෝ බක්කුල මහන්සෑ වෙසක් කලාපේ සඳහා සම අනුග්‍රාහක දායකත්වය ඕනෑම මුද්‍රණ කටයුත්තක් එකම වහලක් යටින් CR Print House හොරණ ගුණාත්මක කියවීමකට ඔබ තෝරාගත යුතු එකම ප්‍රකාශනය සදීපා ප්‍රකාශකයෝ උසස් තත්වයේ රසවත් ආහාර වේලක් නිදහසේ භුක්ති විඳින්න හොරණට නුදුරු එකම තැන අතුකෝරල ෆැමිලි රෙස්ටෝරන්ට් වැල්ලපිටිය හොරණ
බක්කුල මහන්සෑ වෙසක් කලාපය සඳහා මාධ්‍ය අනුග්‍රාහක දායකත්වය දක්වන කේ ධම්මික නාලන්ද මහත්මයා, කේ විමුක්ති ප්‍රනාන්දු මහතා, මාල්නී දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සැමට බක්කුල මහන්සෑ අන්වසින් නිදුක් නිරෝගී සුව සැලසේවා.